හිත නැවතුන තැන නවතින්න. කොහොමද ඔයාලට අපි අද ආවේ සෙල්ල කතරගමට? ඔන්න ගිය සති අපි කතරගමට ගියා. මේ සති අපි ආවා සෙල්ල කතරගමට. ඉතින් සෙල්ල කතරගමෙන් අපිව හම්බෙන යාළුවෝ එක කතා බහ කරන්න තමයි උන් අද දවසේදීත් අපි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඕගලන්ට පුළුවන් අපි අහන ප්‍රශ්නෙට හරියට උත්තරේ දුන්නොත් අපි ගෙනල්ලා තියෙන තෑගි දිනා ගන්න. අද ප්‍රශ්නේ හරිම විශේෂයි. කතරගම සෙල්ල කතරගම ආශ්‍රිතව මේ පෙරහැර සම්බන්ධයෙන් අපි අහන ප්‍රශ්නයක් තමයි අපි අහන්න යන්නේ. ඔව් ඉතින් අනිවාර්යෙන්ම හරියට උත්තර දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් දිගටම රැඳිලා ඉන්න මේගොල්ලෝ ආදරය කරන හිත නැවතුණු තැන. ගගෙන් පැන්සන හාරන්ඩ මොලට වඩින දෙවිඳු ලෝ සත හට සෙත සලසා කැබිලිත්තට වඩින දෙවිඳු මයුරා පිට වාහනයෙන් සක්වල සැරිසරන දෙවිඳු දොහොත් නගා වැඳ පල්ලා සොබාදහමේ අපේ දෙවිඳු දොහොත් නගා වැඳ පල්ලා සොබාදහමේ අපේ දෙවිඳු. ඔන්න ඉතින් වන්දනා නඩේ ගාපු ඔල්ලෝ දෙන්නෙක් අපිට හම්බුණා කතා බහ කරන්න. එක්කෙනෙක් නම් ජනිනිව හොඳට මේ කියන්නේ දන්නවා ජනිනිගේ ෆෑන් කෙනෙක් නේද? යම්බෝ සීතල අත්තේ. සීතල හාදුවකින්. ඇයි මොකද ජනිනි ඔයා? මේ මං අහන්නේ කිව්ද රෝස පාට සාමාන්‍ය අපේ පාටනේ. ඔයාගේ රෝස තියෙනවා පොඩ්ඩක්. මොකෝ කොල්ල දුන්නා රෝස පාට ඇදලානේ. එහෙම ජනනී පාටකට එහෙම දෙයක් නෑ නේද? අපේ ඇඟට ලස්සනයි නම් ඒක ප්‍රශ්නයක් නෑ නේද? කියන්න ඕනේ. ඔව්. මම කතා කරන්නේ ඔයාලා වෙනුවෙන් ඈ. ඔයා කියන්නේ. ඕ කොල්ලුනා ඕන පාටක් කොට්ටු. ඔට්ටුයි මේ කෙල්ලන්ට අපේ කලිසම දින්න හොඳයි. අපි මේ පොඩ්ඩක් පාටක් ඇන්දම තමයි මේ අපිට කියන්නේ එන්නේ. බලන්නක පුතේ නේ මචං. පුතයි මචං. හරි. නම මොකද්ද? සිෂාන් දනුස්ක. ශිෂාන්. 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 ශිෂාන් හරි. කවුද මේ යාළුවා කතානේ කරද? දනුස්ක කියලා. දනුස්ක. එයා ශිෂාන් ඔයා? කවිෂ්ක ලක්ෂා. කවිෂ්කයි ශිෂානුයි මේ කොහෙද මේ ඇවිල්ලා ඉන්නේ වන්දනා ගමනේ ඇවිල්ලාද? ඔව් වන්දනා ගමනක්. හරි එහෙම ආවනම් පුතේ මේ ප්‍රශ්නට උත්තරේ දීලම යන්න ඕනේ. හරිද? මේකට උත්තරේ දෙන්න ඕනේ. දැන් දෙන්නක මේකට උත්තරේ ආවනම් මේක දැනගන්න ඕනේ. අහන්න ජනනි ඔයා. කතරගම මහා දේවාල පෙරහැරේ දිය කැපීමේ මංගල්‍යය සිද්ධ කරන්නේ කුමන ගංගාව ආශ්‍රිතවද? මැණික් ගංගාව. මැණික් ගඟ. එහෙන් මෙහෙට ආව කියලා එහෙම ප්‍රශ්නයකුත් නැහැ. නේ. හරියට මාරියානේ ඔයගොල්ලෝ හරියටම උත්තරේ දුන්නා. හරි මේ කවුද ශිෂාන් නේ මේ කවුද? කවිෂ් කත පෙන්නන්න. මොකද්ද මේ තියෙන්නේ? මොකද Trust no one. Trust no one. ඒ කාවත් වලට විශ්වාස නැහැ. ඉතින් ඇයි කාව විශ්වාස නැත්තේ? මේ යාළුවද? ඉතින් බෑනේ විශ්වාස නෑලුනේ මොකද දැන් කරන්නේ? මොකද? ඇල්ලම තමයි විශ්වාස නැත්තේ. ඉතින් එහෙම තමයි. ඇයි ගෑලම විශ්වාස නොවෙනවට මොකක්ද උනේ ආසන්නතම සිද්ධිය? කියපන්. කියන්න. මොකද්ද දුක කියන්න ඉතින්. ඔයා ඒ කියන්නේ නම් ගම් කියන්න නම් ගම් ඕනේ එපා. නෑ. මොකද්ද ප්‍රශ්නේ? සිද්ධිය නිකන් සැකවින් කියන්න බලන්න. මොකුත් නෑ ප්‍රශ්නයක් නෑ. මෙහෙන් දෙන්නේ පිටපද. මොකුත් නෑ කියපන්. ශිෂාන් ඔන්න ඕක තමයි කියන්නේ. ඔයාට එහෙම ටැටූස් මොකුත් නැද්ද? මොකුත් නෑ නේ. රයිට්. මේ හැබැයි ඔයාලා දෙන්න අපිට හරියටම උත්තරේ දුන්නා නේද ජනනි? මේ දැන් මොනවද කරන්නේ? after A level. after A level. කොහොමද එක්සෑම්ස් දැන් කොච්චර කල් වෙනවද එක්සෑම් එක ලියලා? මේ 13 වෙනිදා ඉවරුනේ. මේ ළඟදී ඉවර වුණේ. හරි හරි. කොහොමද ෂේප්? හොලන්නේ ෂේප් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? රට යන්න තමයි. රට යන්න. එතකොට ඔයා මොනවද කවිෂ්ක කරන්නේ? මම කෝස් එකක් කරන්නේ හොටල්. ඒ කියන්නේ ඉස්කෝලෙන් අවුට් වෙලා දැන් කෝස් එකක් ෆලෝ කරනවා. හරි. ඔව්. හැබැයි මට මෙහෙම දෙයක් මේ කාටද කවිෂ්ක. කවිෂ්කට කියන්න හිතුණා දැන් අර ශශීෂාන් කිව්වනේ මේ ශිෂාන් කිව්වනේ මේ අර ගර්ල්ස් ලව තමයි විශ්වාස කරන්න බැරි කියලා. හරිද? ඉතින් ඔයා එක ගර්ල් කෙනෙක්ව විශ්වාස කරගෙන හිටියා නම් එයත් ඔයාව විශ්වාස කරගෙන ඉන්න පුළුවන්. ඒ බෑ ඉන්න දැන්. එහෙමද? එහෙනම් එහෙනම් දැන් ඔය ටැටු එක මකන්න වෙනවා ඈ. හරිද? දැන් මොකද කරන්නේ? මකනවද? බෑ? බෑ. හරි. ඕකම කළා ආයෝක ගහ ගන්නුනොත් එමනේ. හරි කමන්නේ ඕන්න ඕගොල්ලන්ට හම් වෙනවා මුලින්ම Glow and Handsome වෙතින් තෑගි මේ විදියට. ඔයාලා දෙන හරිම handsome කොල්ලෝ දෙන්නේ. ඒ handsome බව තවත් වැඩි වෙනවා. මේ Glow and Handsome පාවිච්චි කරාට පස්සේ හරිද? ඒ වගේ මේ ආදරණීය සිහිවටන අනේ ගන්නනේ.
හරි ඔය විදිහට හම් වෙනවා. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කරලා අර ලොරියේ තට්ටුවේ තමයි කොල්ලෝ 20ක් විතර හිටියා. 20ක් හිටියා මේ දෙක විතර ඉතුරුනේ අන්තිමට ලොරියේ අනිත් ඔක්කොම සීකට දිව්වා සිරුණු සිතිවිලි වුණා. වුණා. එලෙස වුණා. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කරාට. දාන්න පහක්. එල. ආයිත් නියමයි. විශ්වාස කරන්න ඕනේ ආ. නියමයි. හරි. මේ යාගේ නම මොකද්ද? හයි අරයාගේ? කවුද? සඳු. හරි සඳු. එහෙනම් ඔයාටත් සුබ දවසක්. එහෙනම් මේ අපි දාරි එහෙනම් ජය වේවා. බයි. අපි යනවා. බයි. හිත නවතුන තැන නවතින්න දැනනි. දැන් අපි මේ සෙල්ල කතරගම වෙල්ලා ගෑල්ලම ගොඩ දෙනෙක් එක්ක කතා බහ කරා. බොයිස්ලා දෙන්නෙකුත් හොයාගත්තා. ඒ අතරේ මේ තවත් හැඩි දැඩි තරුණයෙක් හිටියා අපි දැක්ක බස් පැත්තක අපි උනට බය දුනා පොඩ්ඩක් ළඟට එන්න නේද? ඒ උනාට මේ හිනාව දැක්කට පස්සේ තමයි තේරුනේ කොයිතරම්නම් අහිංසකද කියලා. ඔයා හිංසකයිද? ටිකක් විතර ටිකක් විතර. ඒක හොදටම අහගන්න පුළුවන් කාගෙන්ද අහිංසකද නැද්ද කියලා. හගන්න පුළුවන් වයිෆ් ඉන්නව මෙතන වයිෆ් කෝ වයිෆ් වයිෆ් මේන්න. කෝ. වයිෆ් මේන්න එන්නකෝ. වයිෆුත් එන්න. ආ, වයිෆුත් මේන්න, එන්න අම්බේ. මේන්න. ඔය මේ ඉන්නේ. වයිෆ්ගේ නම මොකද්ද? පූජා ඔයා පූජා. ඒතර ඔයා? මං සජාන් සජානුයි පූජයි. මේ අහිංසකයි කිව්ව පොඩ්ඩක් විතර. ඇත්තටම අහිංසකද හස්බන්ඩ්? ටිකක් විතර ඇයි ඔයා ටිකක් විතරක් කියලා කියන්නේ? තරහ යනවනේ මොන වගේ දේවල් වලට තරහ යන්නේ? ඔය මොනවද කරන තරහ යන වැඩ ඔය මෙච්චර? දඟ වැඩ කරනවද තරහ යන්නේ? දැන් කොච්චර කල්ද? ආදරේට ආදරේට. අවුරුදු 3යි අවුරුදු 3ක්. කියන්නේ විවාහ වෙලා අවුරුදු 3ක් ආදරය කරලා කොච්චර කල්ද? ආදරේ කර අවුරුද්දක් එකමාරක් විතර දැන් එතකොට මේ මොනවද මෙතන ව්‍යාපාර කටයුතු කරනවද කොහොමද? ඔව් දොදොල් දොල් කට තමයි ඉතින් විකුණන්නේ දොදොල්. දැන් කොච්චර කලින්ද ව්‍යාපාර කරනවද? මම නම් අවුරුදු 2-3ක් වගේ තමයි යනෝන පොඩි කාලේ ඉඳන්ම දොල් බිස්නස් කරන්නේ එතකොට මට මේක කියන සජාන්. ඔයා දොදොල් කන්න මේ කඩේට ගියාද? ඇත්තටම මේ ආවා කලින් පන්ති යාළුවෝ සෙල්ල ගතර මම කතරගම මුලින් හම්බුනේ මේ ලක්ෂ්මී දේවාල ගතම හිටියේ දොදොල් කන්න ආව ඇත්තටම එහෙම තමයි යාළුවෝනේ දැන් බිස්නස් එක කරන් යන දෙන්නට දෙන්න අතර තියෙන සහයෝගය මොන වගේද? උදව් උපකාර. හොඳ සහයෝගයක් තියෙනවා ඉතින් දෙන්නත් එක්ක එකට මේ දේවල් හැමදේම බෙදාගෙන හොඳින් ඉතින් ඉස්සරහට කරගෙන යනවා දැන් ඔයා තනියෙන් බිස්නස් එක මුලින් කරන් ගියා. දැන් හස්බන්ඩ්ුත් වත් එක බිස්නස් එක කරන්න එකතු වෙලා ඉන්න කොහොමද එයාගේ සපෝට් එක දැනෙන්නේ ඔයාට? ඔව් ලොකු ශක්තියක් ඉතින් මහා දොදොල් කෑල්ලක් වගේ දෙනවද? දැන් මේමනේ දැන් සමහරක් වෙලාවට දැන් කේන්ති යනවා කියුවනේ පොඩ්ඩක්. එතකොට පොඩ්ඩක් තරහ වෙලා ඉන්නවා ඇති. වැඩිම වෙලාවක් තරහ වෙලා ඉන්න කොච්චර වෙලාවද නැත්නම් කොච්චර කාලයක්ද? කොච්චර දවස් ගණන්ද? කතා නොකර ඉන්නේ. පොඩි වෙලාවක් තමයි ඉතින් මේ බිස්නස් එකකට කවුරු හරි ආව ගමන් ආයෙත් කතා කරනවා අනේ බිස්නස් එක පටන් ගන්න ඕනේ කොයි වෙලේද ආයාලු. කවුද මුලින්ම මේ මම මට සමාව වෙන්න මං අති වැරද්දක් උනේ කියලා මේ වැරද්ද පිළි අරන් සමාව ගන්න. එහෙම පිළිගන්නේ නැහැ දෙන්නගේ කවුරුත් නැහැ. නෑනේ අර දෙන්නම සම වයස්නේ ඒ අර නිසා. එතකොට අර ලොකු සීන් එකේ ඉන්නවා පොඩ්ඩක්. යාළුවනේ කලින් අය ඔබට පුළුවන් නම් මටත් පුළුවන් ආයෙත් මොකද්ද? හොඳයි කොහොම හරි මොන දේ වුණත් ඉතින් ආදරෙන් ඉන්නවනේ. අනිවාර්යයෙන් මොනවද අනාගතේ බලාපොරොත්තු? අනාගතේ කියන්නේ කරන ලොකු බලාපොරොත්තු නෑ ලොකු කියන්නේ ව්‍යාපාරද කටයුතු සාර්ථක කරගන්න කරගෙන ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු දරු මුණුපුරු එහෙම ඉන්නවද? ඉන්න පොඩි බබෙක් පොඩි ඉන්න බබේ කෙන කෙල්ලෙක් එයාගේ නම මොකද්ද? ටෙවන්යා වයස කීයද එයාගේ? අවුරුද්දයි මාස 3යි ආනේ තාම චුට්ටෙක් න්යානේ. තෙවන්යා ඉන්නවා අර ඉන්නේ. තෙවන්නත් ඉන්නවා අර පැත්තේ ෂූටි බබා අම්මී තාත්ති දිහා බලාගෙන. හරි. ඉතින් දැන් පෞල් ජීවිතය ගත කරනකොට විවිධ බාධක එනවා ඇති නේද? ප්‍රශ්න එනවා ඇති මිනිසුනාම අපි කාටත් එහෙමයි. ඉතින් දෙන්නත් එක්ක කොහොමද සහයෝගයෙන් ජීවිතේ මේ විදිහට ගොඩ දාගෙන යන්නේ? ආදරෙන්. ඔව් හැමදේම ඉතින් අර එකිනෙකාගේ අර තියෙන අර සහයෝගය තමයි ගොඩක්ම වටින්නේ ඉතින් තේරුම් ගැනීමයි හැමදේම විශ්වාසය. ඒත් එක මාදරය කියන එක තියෙන්න ඕනේ හැමදේටම හැබැයි අර කලින් කියපු අර කතන්දර සුරංගනා කතා ඔක්කොම බලන්න වෙන්නේ බැන්දට පස්සේ තමයි නේද හරියටම කොහොමද කියලා. ඒක නම් ඇත්ත ඉතින් බඳින්න කලින් ඔක්කොම ආදරය කරන කොටයි බැන්දට පස්සේ හැබැයි මේ දෙක සම්පූර්ණ වෙනස් වෙනවා. ඔය කතා කරන්න ඕනේ කාන්තාවක් විදියට. ඇත්තද මේ? සජාන් මේ ටික කියද්දි අර පැත්තේ මෙහෙම බලන් හිටියා. ඇත්තද? යංකෝ ගෙදර වගේ නේද? හරි නෑ මෙහෙම නෑ. ආදරේ සදාකාලිකයි. ආදරේ විදිහටම තිබ්බාම ආදරේ ජීවිතේ ලස්සනයි. අපි ප්‍රශ්නයක් අහන්න යන්නේ. ඔව්. මේ ප්‍රශ්නෙට ඉතින් උත්තර දන්නේ නැත්නම් ඉතින් පූජාවක් පවත්වනවා. හරි. මෙන්න මේකයි ප්‍රශ්නේ ජනනී. කතරගම මහා දේවාල පෙරහැරේ දිය කපන මංගල්‍ය සිද්ධ කරන්නේ කුමන ගංගාව ආශ්‍රිතවද? මැණික් ගංගා ආශ්‍රිතව මැණික් ගංගා.
ආයිත් ඉතින් මොනවදනේ ඕක නිකන් දොදොල් කෑ වගේ ප්‍රශ්නයක්. ඔව්. හරි ඉතින් හරියටම උත්තරේ දුන්නා. ඉතින් අපිට හරිම සතුටුයි. ඉතින් ඕගොල්ලන්ට තෑගි හම්බෙනවා මේ අවස්ථාවේදී. සාමාන්‍යයෙන් මේ පැත්තට ගොඩක් ඉරේලිය වැටෙනවද? අවුවයිද කොහමද? ඉතින් අවුව තමයි ඉතින් අපි කළු දොදොල් විකුණන්නේ මේ අවුවට වෙලා තමයි ඉතින් බිස්නස් එක ඉතින්. ඔන්න දැන් අවුවෙන් පරිස්සම් වෙන්න ඕගලන්ට හම්බෙනවා Glow and Lovely වෙතින් තෑගි. ඉතින් කාන්තාව විදිහට අපි ගොඩක් අපේ ස්කින් එක ගැන හිතනවා. ඉතින් Glow and Lovely එක එකතු වුණොත් තව වැඩි හිතන්න අවශ්‍ය වෙන්නෙම නැහැ. මොකද ඔන්න ඕගලන්ගේ සම ආරක්ෂා කරගන්න පුළුවන් Glow and Lovely එක එකතු වුණොත් ඉරේලිය. ඔයා බැවෙන්න එපා සජාන්. එයාට එහෙම දෙනවා නම් ලස්සන වෙන්න මම නිකන් ඉන්නේ නැහැ. Glow and Handsome වෙතින් මේ තෑග්ග ඔයාලට දෙනවා. කඩවසම් බව තවත් වැඩි කරගන්න. ඒ විතරක් නෙමෙයි හිත නැවතුණු තැන වෙතින් අපි තව තෑගි ඔයාලට දෙනවා. අපේ ආදරේ ලෙන්ගතුකම බෙදාගත්තට අපිත් එක්ක හරිම ආදරෙන් කතා කරාට මෙතන වාඩි වෙලා අර රජ්ජුරුව වගේ හිටියට මේ බොහොම අහිංසක බොහොම අහිංසක පොඩ ඉන්න හදිස්සිය. හරිම අහිංසක තරුණයෙක් හොඳ හිත හොඳ තරුණයෙක් ඉතින් ආදරණීය තරුණයෙක්. ආදරණීය තරුණයෙක් සැමියෙක් හිත නැවතුණු තැන වෙතින් මේ තෑග්ගත් අපි ඔයාලට දෙනවා. ඔන්න උදේට ඉතින් මහත්තයාට තේ එකක් එහෙම හදලා දෙනකොට අපිව මතක් වේවි දෙන්නටම තේ බීලා සතුටින් එහෙම ඉන්නකොට. ඉන්න ඕක නෙමෙයි සජාන් කියන්නේ අරුන් දෙන්න ඇවිල්ලා මාගේ අද දවස් ඉවර කෑවා. දැන් හරි තව ප්‍රශ්න තියෙනවා අහන්න මට. මම ඒව අහන්න යන්නේ නැහැ. මෙතන ඉන්න අවසන් කරනවා මේ ප්‍රශ්න වටය. ඔව් එහෙනම් බොහොම ස්තුතියි එකතු වුණාට අපිත් එක්ක. ඉතින් ඔයගොල්ලන්ගේ බිස්නස් එක ව්‍යාපාර කටයුතු ඒ වගේම අනාගතයේ ජීවිතේ සාර්ථක වෙන්න කියලා විශ් කරනවා. thank you so much. එහෙනම් හැමදෙනාටම ජය වේවා. හැමදේම සාර්ථක වෙන්න. thank you. එහෙනම් අපි යනවා තව අපි හොයාගන්න ඕනේ. bye. මේ ලෝකේ කෙනෙක්ට සිද්ධ වෙන්න පුළුවන් අභියෝගාත්මකම අවස්ථාවට මුහුණ දෙන්නේ අපේ කවුද නම? සජී. සදීෂා. ආදරේට කියන්නේ සජී කියලානේ. සදී කියලා තමයි ආදරේට කියන්නේ. ලස්සනට කතා කරද්දි. ඇයි මේ වෙවුලන්නේ? ඇයි මේ බය වෙන්නේ නේද? ලස්සන ගෑලා මේ කුරු ගානේ මනේ බෑ අයියේ බා වෙවුලනවා අයියේ. අනේ අම්මෝ අයියේ. සජී මොනවද කරන්නේ මෙහෙ දැන්? බිස්නස්. අනේ බලන්න. මං හිතන්නේ මට උත්තරේ දෙන්න වෙනවා මේ සදී. සජී බිස්නස් කරන්නේ. කොච්චර කාලෙ ඉඳන් බිස්නස් කරනවද? අවුරුදු කීයක්ද? අවුරුදු දෙක තුනක් විතර. එහෙම කරමු. ඔයා මං ප්‍රශ්නේ අහන්නම්. ඔයා ජන්නගේ මොන දිහා බලන්න. මං එතන උත්තර ටික ගන්නම්. හරි. මේ කවුද ගෙදර ඉන්නේ? මයි අම්මයි තාත්තයි මල්ලි. අම්මයි තාත්තයි මල්ලි. මල්ලිගේ නම මොකද්ද? පැහැසර. පැහැසරතර හිටිය මෙතන. පැහැසර ඉන්නවද මේවා බිස්නස් එක කරන්න ආවේ? මම දැක්ක අපි ඉස්සෙල්ලා කතා කරන්න ආවනේ. අක්කේ එන්න කියලා මෙහෙම ඇදලා ගත්තා. ඇදලා අත් දෙකෙන් ඉස්සු අක්කව. අත් දෙකෙන් සජී මේසේ යට හිටියේ. හරි සජී. ඇයි ලැජ්ජ බයක් අපි ලැජ්ජ වෙන්න ඕනේ තමයි. ඇයි බය කතා කරන්න? අපි සෙට් නැද්ද? එහෙම නෑ. එහෙනම් හොඳයි නේද? හොඳයි. එහෙනම් ඇයි පොඩ්ඩක් කැමරා එකට කතා කරන්න බයයි. එහෙමද? කමන්නේ එහෙම තමයි හැමෝම එක වගේ නෑනේ නේද? හැබැයි ඔයා හරිම නිර්භීතයි. ඔයා මේ විදිහට අපිත් එක්ක කතා කරන්න පය ඉස්සරහට තියලා ආවෙක. තේරුණා? ආයි ඉස්සරහට තීවෙව්වා. හොඳයි. ඔයාගේ මොකද බලාපොරොත්තු තියෙන ජීවිතේ? බලාපොරොත්තුව බිස්නස් එක. මං හිතන්නේ මම දන්නවා මෙයා කියන්නේ නේ උත්තරේ. මේ අක්කා දැන් මේ සජීගේ අක්කා ලොකු සජී. සජීගේ බලාපොරොත්තුව බිස්නස් එක දියුණු කරගන්න එක ඒත් එක්කම අම්මට තාත්තට සලකගෙන නේද? මට තේරෙනවා ඒක. දැන් ඉස්සෙල්ලා අර මේ අපිත් එක්ක ෆොටෝ එකක් ගත්තනේ සජී. එතකොට ඒක පොඩ්ඩක් ඉන්න කොණ්ඩේ හදාගන්න කියලා. ඉතින් ඔයා කොණ්ඩේ ඔහම දාන් ඉද්දිත් ලස්සනයි නේ. ආරලිය මලක් ගහලා. ඕනේ. ඔයා කැමති කොහමද කොණ්ඩේ කඩාගෙන ඉන්නද නැත්නම් ඔහම ඕන විදිහකට කැමති. ඕන විදිහට කමක් නෑ. ඔයා ගොඩාක් ලස්සනයි. ඔයා ලස්සනයි කියලා තව කවුද කියලා තියෙන්නේ මේ විදියට? ගෙදරයි අම්මා තාත්තා. හරි. මම උත්තර දෙන්න මෙතන. මේ එක්ක මම ඇත්තටම හිමාලයේ මම ඕන්නේ මෙතෙන්ට නේ. නෑ මම්ම කියලා මම උත්තර දෙනවා. හරි කමන්නේ. ඔන්න ඔයාගෙන් අපි ප්‍රශ්නයක් අහන මන් දන්නේ ඔයා සෙල්ල කතර ගම ඉන්නේ. 365 දවසේ මම කොහොමද දන්නව මේකට උත්තරේ නේද? හරි. මේක තමයි ප්‍රශ්නේ. ඒවල් මේ ළඟමද? වතුරාවිල පන්සල පාර. මොන පන්සලද? යස්වන් සන්නසය. පන්සල කියන රත්න මෙතන පන්සලෙන් එහා පැත්තේ පාරද? තරම්පාට චෛත්‍යයක්. අවු රත් ඒ චෛත්‍ය එතන ඒ පාරනේ? එතනම ඉස්සරහ. ඉස්සරහා ගෙදර? හරි. අද අපිට ඩිනර් එක රෙඩි. දන්නවද? හොඳයි අපි ප්‍රශ්නෙට යන් එහෙනම් ප්‍රශ්නේ තමයි කතරගම මහා දේවාලයේ පෙරහැරේ දිය කැපීමේ මංගල්‍යය සිද්ධ කරන්නේ කුමන ගංගාව ආශ්‍රිතවද? මැණික් ගංගා ආශ්‍රිතව. අනේ. දැන් නිදිය බැලුවා. මැණික් ගංගා ආශ්‍රිත. මන් දිහා බැලලත් කියන්න එකපාරක් කො. මැණික් ගංගා. ඒක මම දිහා බැල. මැණික් ගංගා ආශ්‍රිතේ. ඇයි මොකෝ? මොකද? ඇයි මට එහෙම කරන්නේ? මේ බලන්න මගේ මන් දැන්වත් එහෙම කියන්න බැරිද?
කියන බලන්න. මැණික් ගඟ. අනේ. අම්මෝ මේකේ අවුල. හරි ලැජ්ජාව. හරි ඔන්න කොහොමින් හරියට මුත්‍රේ දුන්නා අපේ සජී. ඉතින් සජී කියන්නේ හරිම ලස්සන ගෑල් ළමෙක්. ඔයාගේ ලස්සන වැඩි කරන්නත් එක්ක අපි ලෑස්ති කරගෙන ඉන්නවා. තෑගි. ඔන්න දැන් පොඩ්ඩක් අත අතාරිනවා. අත දෙන්නෙත් නෑ. ඔන්න අපිට තෑගි හම්බ වෙනවා මේ වෙලාවේ නේද? ඔන්න සජී ජන්නේ කිව්වා වගේම හරිම ලස්සන ළමෙක්. පොඩ්ඩක් විතර ලැජ්ජයි ඉතින් ඒක ලැජ්ජකාරී තමයි. පොඩ්ඩක්. එහෙම තමයි ඉතින් නේද? ළමයි වුණාම නේද එහෙම වෙන්න එපා. ඉතින් වගේ ලස්සන තවත් වැඩි වෙන්න glow and lovely වෙතින් මේ තෑග් අපි ඔයාලට දෙනවා. ඒ වගේ මොන්න මේ සිහිවටනේ දකින්න හැම වෙලාවෙම අපිව මතක් වේවි. මෙන්න ගන්න. Thank you. හරි. මේ දැන් බැරි වෙලා හරි දැන් අපි මේ වැඩසටහනට නැතුව වන්දනා ගමනක එහෙම ඇවිල්ලා අපි කතා කරොත් එහෙම අඳුර ගන්න පුළුවන්ද? පුළුවන්. එතකොට අඳුරන්න. අඳුර ගන්න පුළුවන්. එතකොට මිනිහට බය නැතුව කතා කරනවා නේද? ඔව්. අමතක වෙලා නෑ. අමතක වෙලා ගියොත් එහෙම අමතක කරන්න. නැති වෙයි නේ. කොහොමද නැති වෙන්නේ? මේ බය වෙච්ච මේ බය වෙච්ච මම ඇවිල්ලා යක්කු දැක්කා වගේ. යක්කු කියන්න එපා. sorry යකෙක් නේ යකෙක් යකෙක් හරි thank you සජී thank you so much ඔයාලටත් thank you. හරි අපිටත් thank you ඔයාලටත් thank you හරි. බලන් හිටියෝ ඔව්. ඔයාලටත් thank you අර අපි පුටුවේ වාඩි වෙන්න පුතේ අපි වැටෙන්න බලකායි, කලින් නැත්තම් බලකායි. තව ටිකක් ගියොත් මේ ළමයා අපේ වැටෙනවා ආරක්ෂක බලකායටත් thank you මේ අපේ ආරක්ෂක බලකාය පෙන්වන්න පේනවනේ. ඕනේ මේ ඉන්නේ අපේ අපේ කතරගම අපිට ප්‍රශ්න නැහැ මොකද ප්‍රශ්න නැහැ. සෙට් එක ඇවිල්ලා අපේ වටේ අපේ වාහන ටික බලාගත්තේ තියාගෙන මේ සෙට් එක තමයි හොඳේ දැන් පෙන්නලා අපි යන්න ඕන තැන් මොනවද කතා මොනාද කරන්න ඔක්කොම කට්ටිය කවුද? පෙන්නලා දෙන්න දාන පහක් කට්ටියම නියමයි කෝ නියමයි ඔව් මට දාන්න නැද්ද නියමයි කෝ ඒකනේ කියන්නේ මට මේ බයිසිකල් දෙනවා කරලා නියමයි ආයෙත් අපි මං කියලා තියෙන තව අවුරුදු 10කින් එනවා මේ ප්‍රෝග්‍රෑම් එක අරගෙන Oh, yes. හරිද එතකොට හරි මේ කට්ටියකින් තමයි වොයිස් කට් ගන්න ඕකේ हम लोगों को समझ सको तो समझो दिल भर जानी उल्टी सीधी जैसी भी है अपनी यही कहानी थोड़ी हम में होशियारी है थोड़ी है नादानी ඒවලා වගේ තමයි එකක් තමයි වෙන්නේ මේ අත මෙයා මේ හරි සුසිරිදු සහ හරි සීතල වෙච්ච අතක් ඇයි බය වෙලා තින්නවා නෑ. නම් මොකක්ද රශ්මි. රශ්මි එන රස්නේ වෙන්න එපා ඉතින් රශ්මි මොකද වුණාම සීතල වෙලා මේ රශ්මිය විහිදන්න ඕනේ. වා හරියම ලස්සන ගෑල් ළමෙක්. Thank you. අනේ. රශ්මි කොහෙද ගෙවල් මෙහෙද කතරගම ඉතින් මොකද කරන්නේ මේ දවස්වල මුකුත් නෑ ඉන්න. මොකුත් නෑ ඉන්න ඔහෙ ඉන්න ඉන්න. පවුල කවුද ඉන්නේ තව? අම්මයි මලි තාත්තයි මයි. දැන් ඔයා ගෙදර ඉන්න වෙලාවට අම්මට කරලා දෙන්න උදව් පදව් එහෙම මොනවද සාමාන්‍ය ගෑල් ළමෙක් විදියට? ගෑස් කරලා අතු ගාලා ඒව කළ දෙන්න. අම්මා අහල පහල ඉන්නවනම් අහන්න තිබ්බ ඇත්තද බොරුද කියලා. උයන්නේ එහෙම නැද්ද ගෙදර උයන. මොනවද උයන්නේ මොනවද උයන්න පුළුවන් එළවලු හිමු යන්න පුළුවන්. එළවලු එහෙම එළවලු වර්ග පහක් කියන්න වෙන්න පුළුවන් මෑකරල් වම්බටු කැරට් හ්ම් සෝයා පරිප්පු එළවලු කැරට් මොනවද සම්බෝලද නැත්තම් උයනවද? උයන්නත් පුළුවන්. උයන්නත් පුළුවන් හරි ඒ කියන්නේ ඔයගොල්ලෝ ගෙදර ආවොත් අපිට බත් කටක් එහෙම කාලා යන්න පුළුවන්ද අද? ඈ? පුළුවන්. වට සින්දු කියන්න පුළුවන් නේද බැහැ. බොරු කියන්න එපා මට ආරංචියක් ආවා බැහැ. ඔයාගේ අක්කා කිව්වා අපිට ඔයාලට සින්දු කියන්න පුළුවන් කියලා බැහැ. ඔයා මොනාටද දක්ෂ සාමාන්‍යයෙන්? එහෙම එකක් නෑ. චිත්‍ර අඳින්න, චිත්‍ර අඳින්න පුළුවන්. කවි ලියන්න කියන්න. කවි නම් බෑ. ලියන්න පුළුවන්. ලියන්නත් බෑ ඉතින්. ඒතර බිස්නස් එකක් එහෙම කොට දාගෙන කරගෙන යන්න වගේ බැරි කමක් නැහැ නේ. ඒව ඉතින් අවුලක් නෑ. දැන් මේ මෙයා බිස්නස් එකක් එහෙම කරගෙන යනවා. කවුද ඔයාලට බිස්නස් එකට උදව් එහෙම කරන්නේ? අම්මා උදව් කරනවා. තාත්තා අයියා දොඩොල් එහෙම තියනවද ඔයාගේ කඩේ? තියෙනවා. දොතල් හදන්න දන්නවද මම නම් හදන්න දන්නේ. හදන්න මේ දැන් අම්මත් එක්කද මේක කරන්නේ ඔව් අම්මත්. මේ මම නිකමට අහන්න ෂේප් එකේ කීයක් විතර ෂේප් එකේ අර අම්මට හොර මෙහෙම ගැනිලි. එහෙම ගන්න. නෑ එහෙම ගන්නෙ නැද්ද නෑ. අම්මා මෙහෙම වටපිට බලලා කිව්වේ ඇත්තටම කියා අපේ අම්මට කියන්නේ නෑ එහෙම ගන්නෑ. නෑනේ නෑ. පොඩි පොඩ්ඩක් විතර නෑ ගන්නෑ. නෑනේ ඒක නම් කමක් නෑ හරි කමන්නේ මෙයා දැන් හරි අපි කතා කරා මේ ඔයාගේ බලාපොරොත්තු මොකද අනාගත බලාපොරොත්තු බිස්නස් එක දිනු කරන් යන්න දැන් ඊට හාව තව බලාපොරොත්තු තියනවද? බිස්නස් එක කරන් ඉන්නවා ඉතින්. ඉතින් එහාට මොකද හිතෙන්නේ නැද්ද තව? තාම නෑ. බිස්නස් එක දිනුවෙන් දිනුවටම පත් වෙනකන් කරගෙන යනවා එහෙමයි. ඔව්.
හොඳයි ඉතින් ඔන්න අපි ඔයාගෙනුත් මේ ප්‍රශ්නයක් අහන්න යන මෙන්න මෙහෙම අපිට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ජනනී මේ අහන ප්‍රශ්න දැන් අපි මෙච්චරලා මේ ප්‍රශ්නේ ඇහුවා මේ සෙල්ල කතරගම ආශ්‍රිතව ඉන්න උදවියට මේක ප්‍රශ්නයක් නෙමෙයි හැබැයි මේ ප්‍රශ්නේ බලන් ඉන්න අපගේ ආදරණීයන්ට ආදරුවන්ට මේක දැනුමට යමක් වඩපත් වෙනවා නේද ඉතින් එහෙව් කියලා අපි සූදානම් ඔයාගෙනුත් මේ ප්‍රශ්නේ අහන්න අහන්නද ඕන ප්‍රශ්නයක් අහන්නද කමන්නේ 1837 ජනවාරි 21 වෙනිදා මේ ලංකාවට එනවා පුද්ගලයෙක් විශේෂිත වූ පුද්ගලයෙක් ජනාධිපතිවරයෙක් කවුද වෙනත් රටක දන්නේ නැද්ද නැහැනේ. ඉතින් මම දන්නෙත් නැහැ ඒක මන්නේ ඒකට කවන්න ඒක නෙමෙයි අපේ ප්‍රශ්නේ කතරගම මහා දේවාල පෙරහැරේ දිය කැපීමේ මංගල්‍ය සිද්ධ කරන්නේ කුමන ගංගාව ආශ්‍රිතවද මැනිග්ගම්. මං කිව්වේ nothing සෙල්ල කතරගම ඉන්න මේ ගෑල් ළමයට ඔක nothing රශ්මිට ඔන්න ඉතින් හරියට උත්තරේ දුන්න හින්දා අපේ රශ්මිටත් හම් වෙනවා ඔන්න තෑගි දැන් මේ දවස්වල ටිකක් අවුවයි හරියම රස්නේ නේද ගෑල්ලමයි වුණාම අපි හරියට හිතනවා අපේ සම ගැන නේද සම ආරක්ෂා කරගන්න හිරුවෙලියෙන් ඔන්න Glow and Lovely හොඳම විසඳුම තමයි මේ Thank you. ඔය ඇදිද ආයෙ නయ్యා තව මොකුත් එපාද එපා ඕන්න යන්න තව තෑගක් තියෙනවද දෙන්න එපාද කමන්නේ. හරි ඒත් එක්කම මේ අපි ඔයා හරියට උත්තර දුන්නා අපිත් එක්ක හොඳට ආදරෙන් කතා කරා හිත නැවතුණු තැනින් මේ තෑග්ග අපි ඔයාට දෙනවා හරි එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කරාට එහෙනම් මෙයා ගන්න එම්බැලාච්චුවෙන් කියකට ඈ හරි කියලා. ෂුවර්නේ ඒ ළමයි එහෙම නෑ හරි එහෙනම් thank you so much thank you මම හිතන්නේ අද දවසේත් අපි බොහොමයක් දෙනෙක් එක්ක කතා බහ කරා ජනනි ඔව් කතා බහ කරා නේද අපි බලන් ඉන්න ඔයාට නේද දැනුමට යමක් එකතු කළා කියලා අපි විශ්වාස කරනවා ඉතින් අද දවසේදී නේද මේ මොන හරි අරන් දෙන්නකෝ මටත් ඔය අතේ බඳින්න පළඳින්න මොනවාද ඕනවට අතට වලලු වගේවද සමාවෙන්න මං ඒකට කියන නම දන්නේ බෑන්ඩ් එක අර බෑන්ඩ්ස් සෝරි වලලු මට කවුද මල්ලි මේ හරි හරි මා අරන් දෙනවා මං සල්ලි අරන් ඔය ජනනි කරේ ලොකු වැරද්දක් ඕ ඒක තමයි මට සමාව ඊළඟ සතියේ ප්‍රෝග්‍රෑම් එක බලන්න හරි ඔන්න මතක් කරනවා Glow and Lovely එක Glow and Handsome අපිට හැමදාමත් වගේ අනුග්‍රහය සපයනවා තෑගි ලබා දෙන්න. ඉතින් මතක් කරනවා ඇඩ්වාන්ස් මල්ටිවිටමින් සාරය සමගින් Glow සීරම් එක අඩංගු වෙනවා ගෑල් ළමයින්ට. දැන් ඉර එළියට බය වෙන කිසිම හේතුවක් නැහැ. ගෑල් ළමයි බය නොවී ඉද්දි කොල්ල වෙච්ච අපිත් බය වෙලා බෑනේ අපි ඇඟ හදා ගන්නවා වගේම තමයි අපේ සම ගැන හිතන්නත් ඕනේ. අපි ඒ වෙනුවෙන් තමයි Glow and Handsome අපිත් එක්ක එකතු වෙලා තියෙන්නේ. ඉතින් මේ හැම දෙයක් එක්කම අද අපිට යන්න වෙලාව වෙලා තියෙන්නේ. එහෙනම් ඊළඟ දවසේ ඔයාගේ ටවුන් එකට එන්න බලාපොරොත්තු වෙන්න අපි සමු ගන්නවා. මේ ඔබ ආදරය කරන හිත නැවතුණු තැන. දෙයයන් වට අරන් දෙන්න මොන හරි. අනේ ඉන්න ඔයාගේ වලලු තියාගෙන මට එපා. හිත නැවතුණු තැන නවතින්න